දැන් අපි සාකච්ඡා කරමු 1999 තව වෘත්ත චලිතයේ ගාණක් තියෙනවා. මේ ගාණේ කියනවා අපිට තම කේන්ද්‍රය හරහා යන සිරස් අක්ෂයක් වටා භ්‍රමණය විය හැකි තිරස් වෘත්තාකාර මේසයක් මත කුඩා ස්කන්ධයක් තබා ඇත. තිරස් වෘත්තාකාර මේසයක් මත කුඩා ස්කන්ධයක් තියලා තියෙනවා. අපි හිතමු මේසය මෙයා කියලා. එතන මෙන්න එයාගේ අක්ෂය වටා භ්‍රමණය වෙන්න පුළුවන්. සිරස් අක්ෂයක් වටා භ්‍රමණය වෙන්න පුළුවන්. හරිද? මේසය පැති පෙනුම අපි ගත්තොත් ඕන් ඔහමනේ තියෙන්නේ. මේසය ඔන්නෝම මොකක් හරි විදිහකට ඇත්තේ. මේක මෙන්න මේ සිරස් අක්ෂය වටා මෙයාට ඕන් ඔහම භ්‍රමණය වෙන්න පුළුවන්ලු. දැන් එතකොට අපිට කියනවා මේසය භ්‍රමණය කළ විට එහි කෝණික ප්‍රවේගය ඔමෙගා අගයක් ගන්නා මොහොතේ ස්කන්ධ ලිස්සා යෑම ආරම්භ කරයි. එතකොට මෙන්න මේ මේසය මත කිසියම් තැනක ස්කන්ධයක් තියලා තියෙනවා. අපි හිතමු මේ පරතරයේ සිම්පල් r කියලා මේ ස්කන්ධය තියලා තිබ්බට පස්සේ ඔමෙගා කියන කෝණික ප්‍රවේගයක් ගන්නකොට මෙයා ලිස්සලා යන්න පටන් ගන්නවා. හරි. මේක පොඩ්ඩක් අපි මේසය උඩ මෙන්න මෙහෙම තියෙන විදිහත් චුට්ටක් බලමු. පැත්තෙන් බැලුවාම අපිට පේන විදිහ. එතන මේ අංශුවට මේ වස්තුවට අනිවාර්යෙන් බරක් තියෙනවා. ඔන්න බලයක්. ඊට අමතරව මේසය මගින් ඇති කරන අභිලම්භ ප්‍රතික්‍රියාවක් තියෙනවා. ඔන්න r. මේසය වෘත්තාකාර පතයක භ්‍රමණය වෙනකොට මෙයා ඇත්තටම එළියට ලිස්සලා යන්න try කරනවා. එළියට ලිස්සලා යන්න try කරනවා කියලා කියන්නේ එයා ලිස්සලා යන්න බලන පැත්තට ප්‍රතිවිරුද්ධ පැත්තට මේ වස්තුව මත අනිවාර්යෙන්ම බලයක් ක්‍රියාත්මක වෙන්න ඕනි. ආන්ගේ බලයට අපි කියනවා ඝර්ෂණ බලය කියලා. ඒ ඝර්ෂණ බලයම මේ වස්තුව දැන් මේ කේන්ද්‍ර මේ අක්ෂය වටා භ්‍රමණය වෙන්න හදනකොට මේ ඝර්ෂණ බලය කියලා කියන්නේ මේ අංශුව වෘත්තාකාර පතයක භ්‍රමණය කරන්න අවශ්‍ය වෙන. එහෙම නැත්නම් වෘත්තාකාර පතයක භ්‍රමණය කරන්න අවශ්‍ය වෙන සපේන කේන්ද්‍රාභිසාරී බලය. මෙයා තමයි මෙයාට අවශ්‍ය කේන්ද්‍රාභිසාරී බලය. අපිට කියනවා එක්තරා මොහොතක ඔමෙගා කියන කෝණික ප්‍රවේගයක් ගන්නකොට මෙයා ලිස්සන්න පටන් ගන්නවලු. හරිද? එතන අපි දන්නවා වස්තුවක් මත බල තියෙන්න පුළුවන් විදි දෙකක් තියෙනවා. තුනක් ප්‍රධාන වශයෙන් අපිට වෙන් කරලා ගන්න පුළුවන්. අපිට වස්තුවක් මොකක්ද? වස්තුවක් මත අපි බලයක් දැම්මට පස්සේ P කියලා බලයක් දැම්මට පස්සේ මෙයා මත ඝර්ෂණ බලයක් ඇති වෙන්න පුළුවන්. මේ ඇති වෙන ඝර්ෂණ බලය අභිලම්භ ප්‍රතික්‍රියාව R කියලා අපි ගත්තොත්, බර mg කියලා අපි ගත්තොත් අපි දන්නවා මේ F හා R අතර සම්බන්ධයක් තියෙනවා. මොකක්ද? F බෙදීම R. මේ අවස්ථාවේදී එක අවස්ථාවක් වෙන්න පුළුවන් කුඩයි mu කියන අගය වෙන්න පුළුවන්. ඒ කියන්නේ ඝර්ෂණ සංගුණකයට වඩා අඩු අවස්ථාවක්. හරි? එහෙම නැත්නම් සීමාකාරී සමතුලිතතාවයට ආපු නැති අවස්ථාවක් වෙන්න පුළුවන්. මේක ස්ථිතික සමතුලිතතාවයක්. ඔන්න දැන් මම ඝර්ෂණයේ පාඩමත් මේකට සම්බන්ධ කරනවා. ඒතර මෙතනදී අපිට ලැබෙන්න පුළුවන් මෙතනදී ඝර්ෂණ බලය F කියලා ගත්තොත් අපි සපයන බලය P නම් මෙන්න බර mg මෙන්න අභිලම්භ ප්‍රතික්‍රියාව R මේ වෙලාවේදී වෙන්න පුළුවන් F බෙදීම R කියන එකේනා සමානයි mu වෙන්න පුළුවන්. මෙන්න මේ අවස්ථාවට අපි කියනවා විශේෂ අවස්ථාවක්. මොකද්ද? සීමාකාරී සමතුලිතතාවය. තව අවස්ථාවක් වෙන්න පුළුවන් අපි සපයන බලය හින්දා අපි සපයන බලය මෙයාට අල්ලන් ඉන්න පුළුවන් ඝර්ෂණ බලයට වඩා වැඩි අගයක් වෙන්න පුළුවන් සමහර විට. මේ අවස්ථාව කියලා කියන්නේ P සමානයි F අවස්ථාවක්. මේ අවස්ථාව කියලා කියන්නේ P සමානයි F අවස්ථාවක්. ස්ථිතික සමතුලිතතාවයක් තමයි මේ තියෙන්නේ. මෙන්න මෙයාට අපි කියනවා ගතික සමතුලිතතාවයක්. මේ වෙලාවේ P කියන එක්කෙනා විශාලයි ඝර්ෂණ බලයට වඩා. හරි? P කියන එක්කෙනා ඝර්ෂණ බලයට වඩා විශාලයි. එතකොට මෙන්න බර mg අභිලම්භ ප්‍රතික්‍රියාව R. එහෙනම් මේ වෙලාවේදී මොකක් වෙනවද? මෙන්න මේ ඝර්ෂණ බලය කියලා කියන්නේ ගතික ඝර්ෂණ බලය බවට පත් වෙනවා. මේ වෙලාවෙදිත් අපිට කියන්න පුළුවන් F බෙදීම R කියන්නේ mu කියලා. හැබැයි මෙතන mu කියන්නේ mu k වෙනවා. ගතික ඝර්ෂණ සංගුණකය වෙනවා. මේ තියෙන්නේ mu s ස්ථිතික ඝර්ෂණ සංගුණකය. මේ තියෙන්නේ ගතික ඝර්ෂණ සංගුණකය. චලනය වෙන අවස්ථාවක්. මේ වස්තුව ත්වරණය වෙනවා. ඔන්න ඔහම අවස්ථාවක්. එතකොට වස්තුවක් සමතුලිත වෙන්න නම් මෙන්න මේ කොටස ඇතුලේ තියෙන්න ඕනේ. මේ කොටස ඇතුලේ තියෙන්න ඕනේ. සමහර එකට ඒක සීමාකාරී සමතුලිතතාවය වෙන්නත් පුළුවන්. සමහර විට ඒක ඊට මෙහා අවස්ථාවක් වෙන්නත් පුළුවන්. හරිද? ඔහොම අවස්ථාවක් වෙන්න පුළුවන්. අපිට දැන් කියනවා ඔමෙගා කියන කෝණික ප්‍රවේගය අයත් කරගන්නකොට මෙන්න මේ කියන වස්තුව ලිස්සන්න පටන් ගන්නවා. හරි? ඒ කියන්නේ මොන අවස්ථාව වෙන්න ඕනේද? සීමාකාරී සමතුලිත අවස්ථාව වෙන්න ඕනේ. අන්න එහෙනම් අපි මේ බලය
සීමාකාරී සමතුලිත අවස්ථාවට අදාළ බලය විදිහට අපිට ගන්න පුළුවන්. මේ තියෙන ඝර්ෂණ බලය සීමාකාරී සමතුලිත අවස්ථාවට අදාළ ඝර්ෂණ බලය. එහෙනම් මෙන්න මේ අවස්ථාවේ ඇති වෙන ඝර්ෂණ බලය කියලා කියන්නේ මේ වස්තුව ලිස්සන්න ඔන්න මෙන්න අවස්ථාවේ ඝර්ෂණ බලය හෙවත් සීමාකාරී ඝර්ෂණ බලය. සීමාකාරී සමතුලිත අවස්ථාවේ ඇති වෙන බලය ඝර්ෂණ බලය. අපි දන්නවා ඒ බලය මේ වස්තුව වෘත්තාකාර පතයක ගෙන යන්න ප්‍රමාණවත් වෙන බලයක්. වස්තුව වෘත්තාකාර පතයක චලනය වෙනකොට අපි දන්නවා F කියලා කියන්නේ අනිවාර්යෙන්ම ma කේන්ද්‍රයේ දෙසට අපිට F සමාන ma දාන්න පුළුවන්. එහෙනම් ඕම්මය කියන ඝර්ෂණ බලය සමාන වෙන්න පුළුවන් m වතාවක් කවුද r ඔමෙගා වර්ගයට. r ඔමෙගා වර්ගයට. වස්තුවේ ස්කන්ධය කියන්නේ නියත අගයක්. වස්තුවේ ස්කන්ධය කියන්නේ නියත අගයක්. හරිද? දැන් අපිට කියන්න මොකද ඊට පස්සේ ඉස්සරහට මේස කේන්ද්‍රයේ සිට ස්කන්ධයට ඇති දුර දෙගුණ කළ විට අන්න මේ දුර දෙගුණ කරනවලු. මේ දුර දෙගුණ කරනවා. අන්න 2r වෙනවා. දැන් අපෙන් අහනවා ස්කන්ධයේ ලිස්සා යෑම ආරම්භ කිරීමට අවශ්‍ය අවම කෝණික ප්‍රවේගය වන්නේ. right. මේ වෙලාවේ මේ මේසය භ්‍රමණය කරන්න ඕනි කෝණික ප්‍රවේගය අපි හිතමු ඔමෙගා නෝට් කියලා. අන්න ඔමෙගා නෝට් ගැන තමයි අපෙන් අහන්නේ. දැන් ඔයාලට පැහැදිලි වෙන්න ඕනි ඝර්ෂණ බලය කියලා කියන්නේ mr ඔමෙගා වර්ගයට. මේසය සහ වස්තුව කියලා කියන තැන් මේසය සහ වස්තුව අතර ඇති වෙන්න පුළුවන් ඝර්ෂණ බලය සීමාකාරී ඝර්ෂණ බලය කියන එක නා වෙනස් වෙන්නේ නැහැනේ. එකම මේසය එකම වස්තුව. එහෙනම් ඝර්ෂණ බලය වෙනස් වෙන්නේ නැහැ. සීමාකාරී සමතුලිත අවස්ථාවට දාලා ඝර්ෂණ බලය වෙනස් වෙන්නේ නැහැ. එහෙනම් වස්තුව තියෙන තැන මොකක් වුණත් මෙයා ලිස්සන්න පටන් ගන්නෙ අනිවාර්යෙන් මෙන්න මේ කියන බලය පවතින අවස්ථාවේ. මේ බලය පවතින අවස්ථාවේ තමයි ලිස්සන්න පටන් ගන්නේ. එහෙනම් මේ වස්තු දෙකම ලිස්සන්න අදාළ වෙන බලය කියලා F කියලා කියන්නේත් නියතාගයක්. අවස්ථා දෙකටම F කියලා කියන නියතාගයක්. මම මේ තියෙන පළවෙනි අවස්ථාවේනේ මම මේක නිකන් අවස්ථා දෙකට අදාළව සමීකරණ දෙක වෙන වෙනම ලියා ගන්නම්. MCQ එකක් හදනකොට මෙච්චර දඟල ඉන්න ඕනේ නැහැ. හරිද? දෙවෙනි අවස්ථාව ගත්තාම දෙවෙනි අවස්ථාවේ ඝර්ෂණ බලය කියන්නේ Fමයි. ස්කන්ධයේ සිම්පල් m මේ වෙලාවේ අරය කියලා කියන්නේ 2r ඔමෙගා කියලා කියන්නේ ඔමෙගා නෝට් වර්ග වෙනවා. ඇත්තට මෙතනදී මන්ට මෙන්න මෙහෙම පුළුවන් F කියන්නේ මේ දෙන්නගෙම එකම F. M කියන්නේ දෙන්නගෙම එකම M. හරිද? එහෙනම් මට පුළුවන් මෙහෙම වැඩක් කරන්න F හා M කියලා කියන්නේ නියත අගයන්. ඔමෙගා කියන එක්කෙනා රඳා පවතින සාධකයක් ඒතකොට තියෙනවා. ඔමෙගා වර්ගය මම මෙහෙම උක්ත කරගන්නම්. ඔමෙගා වර්ගය සමානයි F බෙදීම mr. F බෙදීම m කියන්නේ නියතයක්. එහෙනම් ඔමෙගා වර්ගය සමාන වෙනවා k වතාවක් 1යට r ට. එහෙනම් ඔමෙගා කියලා කියන්නේ කවුද? k ඩෑෂ් වතාවක් 1යට මූල r වෙනවා. වර්ගමූල ගත්ත දෙපැත්තෙම. එහෙනම් කෝණික ප්‍රවේගය රඳා පවතින්නේ මොකක්ද? අරයේ වර්ගමූලයේ ප්‍රතිලෝමය එක්ක. හරිද? 1යට වර්ගමූල r එක තමයි සම්බන්ධ වෙන්නේ. කෝණික ප්‍රවේගය. එහෙනම් මෙතනදිත් මට ගන්න පුළුවන් ඔමෙගා නෝට් කියලා කියන්නේ කවුරු වෙන්න ඕනේද? ඔමෙගා නෝට් සමානයි k ඩෑෂ් වතාවක් 1යට මූල 2r වෙන්න ඕනේ. හරි? එහෙනම් මෙයා පළවෙනි සමීකරණේ, මෙයා දෙවෙනි සමීකරණේ. අන්න මේ දෙන්න අතර අනුපාතයක් ගන්න. 2 බෙදීම එකෙන් මට පුළුවන් ගන්න මොකක්ද? ඔමෙගා නෝට් බෙදීම ඔමෙගා සමානයි k ඩෑෂ්ට k ඩෑෂ් කැපෙනවා 1යට මූල 2r බෙදීම 1යට මූල r. එහෙනම් මූල r ට මූල r ගියාම අන්න අපිට එනවා ඔමෙගා නෝට් සමානයි ඔමෙගා බෙදීම මූල 2යි කියලා. මෙන්න මේ මූල 2 යටට යනවා ඔමෙගා බෙදීම මූල 2යි. අන්න එතකොට අපිට උත්තරේ ලැබෙනවා කීයද? ඒත් පිළිතුර 1. 1999 වෘත්තචලිත ගණන් දෙකක් තියෙනවා. ඒකේ දෙවෙනි ගැටලුවේ පිළිතුර 1. හරි. එහෙනම් දැන් අපි ඊළඟ ගානට